ඔයාගේ ප්‍රඩක්ෂන් නෙක්ස් ලෙවල් අරන් යන්න පුළුවන් ටෙලිප්‍රොම්ප්ට් එකක් ගැනයි අද රිවිව් එක. අසාදරයෙන් පිළිගන්නවා තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකට. ටෙලිප්‍රොම්ප්ට් එකක් ගොඩක් දෙනෙක් අහලා නැතුව ඇති. හැබැයි මේ වෙනකොට කන්ටෙන්ට් ක්‍රියේෂන් වලදී ගොඩක් දෙනෙක් පාවිච්චි කරන හැබැයි තවත් ගොඩක් දෙනෙකුට අවශ්‍ය නොවන අත්‍යවශ්‍ය නොවන ගැජට් එකක් තමයි අද රිවිව් කරන්න යන්නේ. මෙහෙම කියන්නේ හේතුව තමයි සාමාන්‍යයෙන් ටෙලිප්‍රොම්ප්ට් එකක් පාවිච්චි වෙන අවස්ථාවල් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. ඔය ජනාධිපතිවරු එහෙම නැත්නම් විශේෂ නිලතල හොබවන අය ප්‍රොෆෙෂනල් විදිහට වෙලාවක් ඇතුළත ස්පීච් එකක් ඩිලිවර් කරන්න ගියාම එයාලට ටෙලිප්‍රොම්ප්ට් එකක් එයාලා පාවිච්චි කරනවා. ඒ වගේම තමයි ප්‍රවෘත්ති වගේ ඉදිරිපත් කරද්දී ටෙලිප්‍රොම්ප්ට් එකක් පාවිච්චි වෙනවා. අපිට මෙතනදී ලැබෙන දේ තමයි සාමාන්‍යයෙන් කැමරා එකේ ලෙන්ස් එක දිහා බලාගෙන ප්‍රොෆෙෂනල් විදිහට තිරයක දිස්වෙන දේවල් කියවීමේ හැකියාව. උදාහරණයක් විදිහට දැන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරද්දී බොහෝ විට මේසේ උඩ කොලයක් තියෙනවා උනාට එතනින් එහාට කැමරා එක දිහා බලාගෙන මේගොල්ලෝ කතා කරද්දී එතනදී සිද්ධ වෙන්නේ ඒගොල්ලෝ ටෙලිප්‍රොම්ප්ට් එකක් දිහා බලාගෙන කතා කරන එක. එහෙම නැත්නම් ඒක කියවීම. මේකම YouTube වගේ ප්‍රොඩක්ෂන් ලෙවල් එකක් තියෙන ලොකු බජට් නැති අපිටත් දැන් ඔන්න ගන්න පුළුවන් Lensgo කියන බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ ටෙලිප්‍රොම්ප්ට් එකෙන්. ඔයත් ටෙලිප්‍රොම්ප්ට් එකක් පාවිච්චි කරනවා ඇති. හැබැයි මෙතනදී ටිකක් ලොකු ටෙලිප්‍රොම්ප්ට් එකක් ලොකු සෙටප් එකකට යද්දී අඟල් 12.9ක එහෙම නැත්නම් අඟල් 12ක වගේ ටැප් එකක් පාවිච්චි කරලා ලොකු අකුරෙන් බලා ගන්න පුළුවන් විදිහට තමයි මේ ටෙලිප්‍රොම්ප්ට් එක හදලා තියෙන්නේ. ඉතින් මේ කිව්වේ ටෙලිප්‍රොම්ප්ට් එකක් කියන්නේ මොකක්ද කියපුවම අදහසක් නැති ඔයාට ඒකේ අයිඩියා එක ගන්න මට Lensgo brand එකෙන් එවපු මේ ටෙලිප්‍රොම්ප්ට් එක අපි මොනවද තියෙන්නේ සෙටප් කරන්න, ඒ වගේම සෙටප් process එක සහ ඊට පස්සේ මේකේ ඉෆෙක්ට් එක කොහොමද කියන එක බලමු. මේ තියෙන්නේ Lensgo කියන brand එකේ අඟල් 12.9ක ලොකු TC12 කියන ටෙලිප්‍රොම්ප්ට් එක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති සෑහෙන ලොකු box එකක්. ඉතින් මේ box එකේ අපිට තියෙනවා අපේ ටෙලිප්‍රොම්ප්ට් එක වගේම අපේ මෙකැනිසම් එක මේක මවුන්ට් කරගන්න Bluetooth remote control එකක්. ඒක ඉතින් මම කිව්වා වගේම මේක සාමාන්‍යයෙන් content quality එක වැඩි කරගන්න මේ වෙනකොට මේකේ දාලා තියෙනවා professional teleprompter for film and television කියලා. ඉතින් ඔයාගේ YouTube උනත් content quality එක වැඩි කරගන්න විශේෂම ඉදිරිපත් කිරීම professional level එකක තියාගන්න, ඔයාගේ editing time cut down කරගන්න, අවශ්‍ය දේ විතරක් හරියට ඉදිරිපත් කරන්න මේ හැම දෙයකටම මම කියෝ වගේ ටෙලිප්‍රොම්ප්ට් එකක් වැදගත් වෙනවා. ඉතින් අඟල් 12.9 කියන්නේ මේකට අපිට ටැබ් එකක් පාවිච්චි කරන්න ඕනේ. මෙතනදී අපිට ඔයාගේ කැමරා එක horizontal vertical මේ ඕන විදිහකට මවුන්ට් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන මේ තියෙන්නේ අපි බලමු පැකේජ් එකේ මොනවද තියෙන්නේ කියලා. right පළවෙනිම දේ instruction manual එක තියෙනවා. ඉතින් මේකේ පොඩක් assembly part එකක් තියෙනවා. මොකද ටෙලිප්‍රොම්ප්ට් එක කැමරා එක මවුන්ට් කරන්න, ඒ වගේම අපේ ටැබ් එක මවුන්ට් කරන්න මේ දේවල් ටික කරගන්න අවශ්‍ය වෙන වගේ රිමෝට් කන්ට්‍රෝල් එක කොහොමද මේක කරන්නේ assemble කරන විදිහ දාලා තියෙනවා. ඒත් එකම අනිවාර්යයෙන්ම app එක ගැන සඳහනක් ඇති මේ දේවල් තියෙනවා. පැකේජ් එකේ අපි ගත්තොත් අපිට short screws දාලා තියෙනවා M5, ඒ වගේම quarter screw එකක් තියෙනවා. මේ හැම දෙයක් එක්කම අපි බලමු මොනවද තියෙන දේවල් කියලා. right ඉතින් ටෙලිප්‍රොම්ප්ට් එකක් කියලා කියන්නේ බොහොම සරලවම බොහොම සුද්ධම සිංහලෙන් කිව්වොත් රිෆ්ලෙක්ටිව් ග්ලාස් එකක්, එහෙමත් නැත්නම් කණ්ණාඩියක් නෙවෙයි, රිෆ්ලෙක්ෂන් එකක් දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක්. අපිට ප්ලේට්ස් කීපයක් තියෙනවා අපේ කැමරා එක මේ දේවල් කනෙක්ට් කරගන්න. මේ තියෙන්නේ C ප්ලේට් එක සහ එකට යන කොටස් ටික. ඉතින් මේ ප්ලේට් එක එනවා පිටිපස්සට. රයිට් එකට අවශ්‍ය කරන දේවල්, ඒ වගේම රිමෝට් කන්ට්‍රෝල් එක තියෙනවා මෙතන බොහොම සරලවම. රයිට් බැටරි එකකුත් තියෙනවා. ඉතින් මේ රිමෝට් එක හරහා අපිට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ඇප් එක. ඒත් එකම අපිට මෙතනදී තියෙනවා L bracket plate එක. ඉතින් මේ L bracket plate එක ඒ වගේම අපිට බේස් ප්ලේට් එක තියෙනවා. ඉතින් බේස් ප්ලේට් එකේ තමයි අපිට අපේ ටැබ් එක දාගන්න තියෙන්නේ.
එහෙනම් අපි parts ටික assemble කරගන්න තමයි හදන්නේ. ඉතින් මෙතනදී අපිට step by step කොහොමද මේක assemble වෙන්නේ කියලා දීලා තියෙනවා. අපි ඒ අනුව මේක assemble කරගන්න ඕනේ. ඉතින් බොහොම සරලවම ගත්තොත් මෙන්න මේ base part එකේ අපි tab එක හෝ phone එක දාන පොඩි අපිට මෙන්න මේ යතුර දීලා තියෙනවා. මේකෙන් connect කරගන්න දේවල් ටික. ඉතින් base එක තියාගත්තා. ඊට පස්සේ මේ කොටස එන්න ඕනේ මෙන්න මේ විදිහට. right. ඉතින් ඒකට අපිට ඇන දෙකක් දීලා තියෙනවා. මම මේක මේ විදිහට දාගන්න. right. පොඩි ප්ලේ එකක් තියලා අපිට දාගත්තට පස්සේ ඉතින් සැරේ තද කරගෙන යන්න පුළුවන්. මේ විදිහට මේක ෆික්ස් කරගත්තට පස්සේ අපිට තියෙන අපේ ටෙලිප්‍රොම්ප්ට් එක මේක ෆික්ස් කරගන්න මේ මැනුවල් එකේ විදිහට. ඊළඟට අපිට සෙටින්ග්ස් දෙකක් තියෙනවා. එකක් තමයි අපේ කැමරා එක මේක උඩින් මවුන්ට් කරලා අපේ ටෙලිප්‍රොම්ප්ට් එක හරහා normal wide විදිහට යන එක. එහෙම නැත්නම් මේක මෙන්න මේ විදිහට හයි කරලා අපිට පෝර්ට්‍රේට් විදිහට කැමරා එක තියාගන්න පුළුවන්. ඉතින් දැන් තියෙන ස්ටෙප් එක තමයි අපේ මෙන්න මේ කොටස ටෙලිප්‍රොම්ප්ට් එක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඇති ෂයින් කරපු ග්ලාස් එකක් තියෙන්නේ. මේකේ කිසිම විදිහකට රිෆ්ලෙක්ෂන් එකක් නැති වෙන්න කැමරා එක දාගන්න මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. ඉතින් මේක අපි ෆික්ස් කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඉතින් ලොකු දෙයක් නැහැ. බොහොම සරලවම අපිට මෙන්න මේ විදිහට ෆික්ස් කරගන්න තියෙන්නේ. දැන් අපිට පුළුවන් ඔයා පාවිච්චි කරන කැමරා එක. ඉතින් මේ වගේ කැමරා එකක් නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට ප්ලේට් එක මවුන්ට් කරලා මේක උඩින් තියාගත්තම වගේ ලොකු ලෙන්ස් එකක් තියෙනවා නම් වගේ මෙන්න මෙහෙම මවුන්ට් කරගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට ෆුල් කවර් කරන්න. මේ විදිහට කවර් කරන්නේ කැමරා එකට වෙන කොහෙන්වත් එළිය එන්නේ නැති වෙන්න. ඉතින් මේ විදිහට තියලා අපි මවුන්ට් කරගමු. right. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති සම්පූර්ණයෙන්ම මෙන්න මේ විදිහට අපිට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් උඩට පල්ලෙහාට. දැන් අපි කැමරා එක මේ විදිහට තියාගන්න ඕනේ. ඉතින් මේකටත් මෙන්න මේ කොටස එවලා තියෙන්නේ. ඒක අපිට මෙන්න මේ විදිහට දාලා අපේ කැමරා එකේ මවුන්ට් එකට මෙන්න මේ විදිහට secure කරගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට full කැමරා එක secure කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි සම්පූර්ණ setup එක තියෙන්නේ. ඔයාගේ කැමරා එක ඔයාට මවුන්ට් කරලා මෙන්න මේ විදිහට cover කරාට පස්සේ මේ angle එක වෙනස් කරන්න බෑ. ඔයා කැමරා එක දිහා කෙලින් බලන්නේ. ඉතින් එතකොට මෙන්න මේ පල්ලෙහෙන් තියෙන tab එක මෙතනින් තියෙන tab එක තමයි මෙතනට reflect වෙන්නේ. ඉතින් ඒක සමහර වෙලාවට දැන් මටත් මේක setup කරගත්ත ගමන් ටිකක් අවුලක් තිබ්බා. මෙහෙම තිබ්බම අපිට කියවන්න බැහැනේ කියලා අපි ඒක setup කරලාම බලමු. මෙතනදී අපි මේ ටෙලිප්‍රොම්ප්ට් එක පාවිච්චි කරන්න TCQI කියන app එක දාගන්න ඕනේ. ඉතින් මේක බොහොම සරලවම TCQI app කියලා ඔයගොල්ලන්ට search කරන්න පුළුවන්. මේ විදිහට app එක දාගත්තට පස්සේ app එකේ අපිට මෙන්න මේ විදිහට script අලුතෙන් add කරන්න පුළුවන්. ඉතින් මම එක script එකක් මෙතනදී add කරා ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ විදිහට script එක add කරාට පස්සේ ඊළඟට කරන්න තියෙන දේ තමයි අපිට අපේ remote එකක් එනවා මේකත් එක්ක. ඒකත් Bluetooth වලින් මේ device එකට connect කරගන්න ඕනේ. මේකෙදී අපිට unboxing එකේ මම පෙන්නනවා වගේ මෙන්න මේ remote එක වැදගත් වෙනවා. මොකද teleprompt එක තියෙන්නේ ඈතින් setup එක. එතකොට මේක සම්පූර්ණයෙන්ම control කරගන්න අපේ මේ device එකට මේක Bluetooth වලින් connect කරන්න ඕනේ. ඉතින් මම එහෙමනම් මේ විදිහට teleprompt එක දාලා මෙන්න මේ විදිහට මේක සෙන්ටර් කරගන්නවා. දැන් අපිට පුළුවන් බොහොම සරලවම වාඩි වෙලා ඉන්න තැනින් නැත්නම් අපි ඉන්න තැන ඉඳලා මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති අකුරු ටික යන විදිහ. ඔන්න ඔහම ගිහිල්ලා නතර කරන්න ඕන තැනදී නතර කරන්න, ආපස්සට ගන්න මේ විදිහට ඔක්කොම ටික රිමෝට් එකෙන් කරන්න පුළුවන්. ඉතින් බොහොම සරලවම දැන් අපිට කැමරා ලෙන්ස් එක දිහා බලාගෙන මෙන්න මේ විදිහට කියවද්දී ඒක හරියටම
මෙතනින් කැමරා එක දිහා බලාගෙන ඉන්නවා වගේ තමයි අපිට පේන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ටෙලිප්‍රොම්ප්ටර් එක වැඩ කරන්නේ මෙහෙමයි. මුලින්ම ඔයා කියන්න ඕන දේවල් ස්ක්‍රිප්ට් එකක් විදිහට ලියලා ඒක මේ ටෙලිප්‍රොම්ප්ටර් ඇප් එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ කැමරාව දිහා බලාගෙනම මේ රිමෝට් එකෙන් අකුරු යන වේගය කන්ට්‍රෝල් කරන ගමන් අපිට කතා කරන්න පුළුවන්. මේ නිසා කියන්න තියෙන දේ හරියටම කිසිම අමතක වීමක් නැතුව බොහොම අඩු කාලෙකින් වීඩියෝ එකක් විදිහට රෙකෝඩ් කරගන්න අවස්ථාව ලැබෙනවා. වැරදීම් අඩු නිසා ඔයාගේ පෝස්ට් ප්‍රොඩක්ෂන් වැඩ ගොඩක් අඩු වෙනවා වගේම එඩිටින් කරන එකත් ගොඩක්ම ලේසි වෙනවා. ඔය විදිහට තමයි අපි Lens Go මෙන්න මේ පැකේජ් එකේ එන ටෙලිප්‍රොම්ප්ටර් එක සෙටප් කරගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මොන වගේ සෙටප් එකක්ද මෙතනදී අපි පාවිච්චි කරේ කියලා. බොහොම සරලවම අට ලොකු ටැබ් එකක් තියෙනවා නම් ෆෝන් එකටත් මේක කරන්න පුළුවන්. හැබැයි එතකොට ස්ක්‍රීන් එකේ චූටි ඒරියා එකක් විතරයි පේන්නේ. ඉතින් බොහොම ඉෆෙක්ටිව්. මටත් මේ එක්ස්පීරියන්ස් එකෙන් පස්සේ තමයි අයිඩියා එක ආවේ කොච්චර විතර ලේසිද අපි කතා කරන දේවල් වරදින්නේ නැතුව ස්ක්‍රිප්ට් එක ලියන්න. පොඩ්ඩක් විතර වෙලාවක් ගියාට මේ සෙටප් එක ඇතුලේ අපේ පෝස්ට් ප්‍රොඩක්ෂන් සහ එඩිටිං හොඳටම අඩු කරගන්න කාලය ඉතිරි කරගන්න අපිට මේ වගේ දෙයක් ඕන වෙනවා. ඉතින් මේ ගැන වගේ අදහස මොකක්ද? ටෙලිප්‍රොම්ප්ටර් එකක් ඔයාගේ ප්‍රොඩක්ෂන් වර්ක් ෆ්ලෝ එකටත් ඔයා ඇතුළත් කරගන්නවද කියන එක වගේම ඔයාට මේක ඕඩර් කරන්න කැමති නම් ඒ ගැනත් අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස බලාපොරොත්තු වෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හම්බෙමු තවත් වීඩියෝ එකකින්.